හදමුද රසම රස මසාලා ටී එකක්. ඉතින් එකම විදිහට තේ බොන්න ඕනේ නෑනේ. මේ විදිහටත් හදලා බලන්න. මේකෙදි ඕනි කරන්නේ එතා කාමරයට ගම්බිරිසට ගිහිපයක් ඉඟුරු ඒත් එක්කම කුරුඳ පොතු කෑල්ලක්. ඉතින් ඉඟුරු කෑල්ලේ ඉතුරු චුට්ටක් අඹරලා අරගත්තා. ඉඟුරු කෑල්ල චුට්ටක් තරලා අරගන්න. ඊට පස්සේ මං කිරි පිටි වලින් මේ සඳ දෙකක් වෙන්න එකතු කර ගන්නවා කෝප් එකට. ඒකට වතුර මිලිලිටර් 150ක් වෙන්න එකතු කර ගන්නවා. මද්රස්සේ වතුරෙන් තමයි දී කරගන්නේ. ඊළඟට මිලිලිටර් 100ක් වෙන වතුර වෙන භාජනයකට එකතු කරන රත් කර ගන්න පුළුවන් භාජනයකට එකතු කරගන්න. ඊට පස්සේ අර අඹරගත්ත ටික එකතු කරගමු. ඉඟුරු කෑල්ලත් මේවා එකතු කරගන්න මේ ගාම. ඊළඟට මම මේක චුට්ටක් නටාගෙන එනකොටම තේකොළ ටිකත් එකතු කරගන්නවා. ඊළඟ සීනිත් ඇත්තට එකතු කරගන්න. ඉතින් හොඳට උතුරන්න දෙන්න. හරිම සුවඳයි මේ වෙලාවේදී. ඊට පස්සේ මම කිරි ටිකත් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට කිරි පිටි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් අරගන්න පුළුවන්. දෙපාර තුන් පාරක් හොඳට උතුරන්න දෙන්න කිරි එක. ඊට පස්සේ තියෙන්නේ අපිට මේක ලිපෙන් අයින් කරගන්න. අපි දැන් මේක ලිපෙන් අයින් කරගෙන පෙරාගමු. ඉතින් මේ තියෙන රසම රස මසාලා ටී එක. ඉතින් ඔයාලටත් පුළුවන් ඕනේ රස බලන්න හදලා. ඉතින් channel එක subscribe කරන්නත් කියලා ආදරෙන් ඉල්ලනවා. bell icon එකත් click කරන්න. ඉතින් ඔයත් ඔන්න හදලා රස බලන්න.